ලුකාමේ මට ඇත්ත කියන කවුදාර තමුසේගේ Facebook එකේ තමුසේට කමෙන්ට් දාලා හાર્ට් රියැක්ට් දාලා කියා දාන කෙල්ල දන්නේ නැහැ නම් කියන්න ලෑස්ති වෙන්න එපා ලුකා මොනවද දහන්නේ අර තමුසේ අර මීහරකෙක් වගේ අපලදුරු වෙන්න කියලා මීහරකෙක්ගේ බඩ යටින් ගෙංගපු ෆොටෝ එකට ඒකි දාලා ඔළුව වදී සුදු මහත්තයා බලාගෙන කියලා ඊට පස්සේ අර තමුසේ අඩ නිරුවතින් අර කුණු වලක නාන ෆොටෝ එකට දාලා මාරු කඳ කියලා ඊට පස්සේ අර හොඳ මේක තමයි තමුසේගේ මගේ අද්දිගේ ෆොටෝ එකක් ගහලා දැම්මට පස්සේ ඒ ෆොටෝ එකට දාලා කවුද මගේ සුදු මහත්තයාගේ අතින් යන බැල්ලි කියලා. තමුසෙට දුක නැතුවයි මට බැල්ලි බැල්ලි කියනකොට හරි බලා ගන්නම්කො මම. මේ මටනේ තමුසේ බොරු කරන්නේ. මම අල්ලගන්නම් කවුද ඒන්ජල් නේද කියලා. එපා. මොකද මම මේ අතින් කියන වහලු දියන්ට කෑ ගහන්නේ. තොට තේ වැඩි වෙලාද? මොකද්ද මං අර ලුකා කියලා නමක් කියන්නේ? යෝ ආච්චි ඒකත් අහගෙන හිටියද? ලුකා කියන්නේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්. එයාට මේ කවුද මන් දන්නේ කෙල්ලක් මේ Facebook එකකින් කමෙන්ට් දානවා. අද කාලේ ආච්චි මේ කොල්ලෙක් පරිසම් කරගන්න නෑනේ කෙල්ලෙක්ගෙන්. බලාගෙන යද්දී මගේ කොල්ලගේ වලගේ නිදර තියෙන්නේ මේ ගේ ඇතුලේ. ඔය ඒන්ජල් නිතු කියන්නේ මේ මම බා මේ ආච්චි. ඔය ලුකා කියන්නේ මගේ අලුත්ම කොල්ලා. මොකෝ? මේ ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නේ ආච්චිය ලස්සන කෙල්ලෙක්. මගේ ඇත්තම දාගත්ත නම් කොල්ල මට ටෝක් වෙනවට බෑ. බෝධිකට. ආච්චි මේ හොඳ හිතින් මගේ ලුකා වතාරින්න. වයසට නෙවෙයි ආච්චිලගේ මදන කුලප්පු. යකෝ කෙල්ලන්ගෙන් නෙවෙයි දැන් කොල්ලන්ව පරිසම් කරගන්න බැරි. ආච්චිලගෙන්. මෙච්චර කට්ටක් කාලා දාගත්ත කොල්ලට අදින්ද බොල තෝමට කියන්නේ. ඕනේ නම් අපි ෂෙයා කාටක් දාගන්න. නැත්තම් තෝනේ දෙයක් කරගන්න. අපේ කාලේ නම් ඔය ඇති ප්‍රශ්නේ නෙවෙයි බා. වයසේ ඉන්න මේරුණා කියලා හිතා ගන්න ආච්චි. ඔක්කොල පෙන්න ඕන කාට ආච්චිට පෙන්න වෙන වෙනේමනේ. අනේ උඹ කොලයි මට නෙවෙයි. බයින්න රස වෙන්නේ පාරෙන් වෙන තරමට බං. ආනෙක දැනගෙන උඹ වැඩ කරපන්. ඔයයි නියාකිට මේන් කියලා. ලුකාමේ මට ඇත්ත කියන කවුදාර තමුසේගේ Facebook එකේ තමුසේට කමෙන්ට් දාලා හાર્ට් රියැක්ට් දාලා කියා දාන කෙල්ල දන්නේ නැහැ නම් කියන්න ලෑස්ති වෙන්න එපා ලුකා. මොනවද දහන්නේ අර තමුසේ අර මීහරකෙක් වගේ අපලදුරු වෙන්න කියලා මීහරකෙක්ගේ බඩ යටින් ගෙංගපු ෆොටෝ එකට ඒකි දාලා ඔළුව වදී සුදු මහත්තයා බලාගෙන කියලා ඊට පස්සේ අර තමුසේ අඩ නිරුවතින් අර කුණු වලක නාන ෆොටෝ එකට දාලා මාරු කඳ කියලා ඊට පස්සේ අර හොඳ මේක තමයි තමුසේගේ මගේ අද්දිගේ ෆොටෝ එකක් ගහලා දැම්මට පස්සේ ඒ ෆොටෝ එකට දාලා කවුද මගේ සුදු මහත්තයාගේ අතින් යන බැල්ලි කියලා තමුසෙට දුක නැතුවයි මට බැල්ලි බැල්ලි කියනකොට හරි බලා ගන්නම්කො මම මේ මටනේ තමුසේ බොරු කරන්නේ මම අල්ලගන්නම් කවුද ඒන්ජල් නේද කියලා. එපා. මොකද මම මේ අතින් කියන වහලු දියන්ට කෑ